කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ රාත්‍රියක තියලා නුඹත් ගියානම් හෙටත් තියේවිද මටත් ඉරක් නැගෙනා ගීතේ අම්මාකාරයක ශාස්ත්‍රීය ලක්ෂණ අඩංගුයි යම් ශාස්ත්‍රීය සංගීතයේ යම් ලක්ෂණ විශේෂයෙන්ම මම කැමති ඔබ ඒ ගායනාවේ මේ අවරෝහණය පහළ ස්වර වලට එනකොට ඉතා ස්ථාවර ඉතා දීප්තිමත් හඬක් ඔබ මතු කරනවා. ඇත්තටම ඔබේ මුළු පරාසය තුළම ඔබේ ගායනාව ස්ථාවර ගායනාවක් යම් ස්ථාවර ඒ කියන්නේ ස්වර බිඳ වැටීම් ශ්‍රුති බිඳ වැටීම් හැරුණාම මේ පොදුවේ තරුණයා මේ ගායනාව හොඳ ගායනයක් තවත් ඔබ භාවාතිශය ලෙස ගයන්න තිබුණා මේකේ ස්වර ගැන විතරක්ම නොහිතා ඔබ ස්වර මත ස්වර ගැන ස්වර අලංකරණ ගැන ආදී ගොඩක් සැලකිලිමත් වුණු බව පෙනෙනවා මොකද ඒ අලංකරණ ආදී ඉතා නිවැරදිව ඔබ ගායනා කළ නිසා ඉතා හොඳ ගායනයක් තමයි. චමිල වෙනදා වගේම අද දවසෙත් ඉතාමත් ලස්සනට ඒ ගීතය ගායනා කරා. ඉතින් මට නම් කියන්න දෙයක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ඉදිරියට යා යුතු කෙනෙක්. මම සුබ පතනවා. චමිල මගේ අත්දැකීමෙන් මම දන්න දෙයක් තමයි මේ තරඟයට වදින තරඟකරුවන් තරඟකාරයන් අතර සමහර අය ඉන්නවා තරඟයට බය අය. සමහරු ඉන්නවා තරඟයට කිසිම බයක් නැහැ. ඒ කොටස් දෙකක් මේ හැමෝම දැන් මේක අහගෙන ටිකක්
හිතන ඇති මම බය කෙනෙක්ද බය නැති කෙනෙක්ද කියලා. තරඟයට බය නැති කෙනා තමයි තමාගේ ගායනය පිළිබඳව විශ්වාසයක් තියෙන. තමාගේ හැකියාව පිළිබඳව විශ්වාසයක් තියෙන කෙනා තරඟයට බය නැහැ. නමුත් තමාගේ හැකියාව පිළිබඳව අවිශ්වාසයෙන් ඉන්න කෙනා හැමතිස්සෙම බයෙන්. එයා තමයි මේ තරඟෙන් මුලින්ම ඉවත්ව යන්නෙත් ඒ අවිශ්වාසය නිසාම තමයි. මම චමිල පිළිබඳව දරන්නේ ඒ ධනාත්මක චින්තනය. ඔබ ඉදිරියට යන්නට විශ්වාසයක් ඇතුව ගායනයේ යෙදෙන තරඟකරුවෙක්. මෙතෙක් ආදුර ඔබගේ හැම වාරයකදීම අපි තිදෙනාගේම මතකයේ රඳවන ගායනයක් ඔබ ඉදිරිපත් කරා. සමහර තරඟකරුවන්ගේ මුහුණු සමහරලාට අපිට මෙයා හිටියද කියලාත් මතක නැති වෙලා අවස්ථාවල් තියෙනවා. නමුත් චමිල එහෙම නෙවෙයි. හැම තරඟ වාරයකදීම ඔබගේ හැකියාව අපිට මතකයේ හිටින සටහනක් ලැබුවා. අදත් ඒ වගේමයි මම ඔබට හෙට රාත්‍රියේදී ජය වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම්. බොහොම ස්තුතියි සර්.